ගුඩ් මෝනින් මය රත්තර යාලුවනි ඉතින් කොහොමද දැන් තමයි කොල්ල නැගිට්ටේ ඉතින් යාලුවනි ඊර පාන්දර 4 ගානක් වෙනිදිය ගන්නකොට ඊර යාලුවනි ඔයාලට අලුත් මලුත් වීඩියෝ එක බලා ගන්න පුළුවන් මම එඩිටින් පාරක් ගැහුවා ගැම්මට ඉතින් යාලුවනි අපි යන්නයි යන්නේ පොඩි ගමන එහෙනම් යාලුවනි ඕස් එකක් දාගෙන සෙට් එමු හයි යාළුවේ ඔන්න ඉතින් වොච් එකක් දාගෙන කොල්ලක් ගැම්මට ආවිල්ලා ඉන්නවා ආයෙත් ඉතින් මොකද වෙන්නේ ඉතින් ගුඩ් මෝනින් කියනවා ආයෙත් අපි ආවා මේ පන්සලේ නම දන්න කට්ටිය ගැම්මට කමෙන්ට් එකක් දාගෙන යන්න යටි ඉතින් යාළුවනේ අපි යන්නයි යන්නේ පොඩි ගමනක් ඉතින් අපිට ආරාධනාවක් ආවා පොඩි වැඩකට එන්න කියලා. ඉතින් මම යනින් ගමන් ඉන්නේ. යාළුවනේ ඉතින් වෙනදා වගේම අදත් සුපිරියටම පරක් වෙලා තියෙන්නේ. දැන් මේ පන්සලකට ආවා. පොඩි වැඩ වගේක් තියෙනවා කියලා කරගන්න. ඉතින් පන්සලේ වැට්ටි ගෙවුනාට පස්සේ අපි ආපහු නැවතත් ගමනේ යන්නයි යන්නේ. ඉතින් යාළුවනේ යන වෙලාවට සෙට්ටමු. ඉතින් යන වෙලාවට සෙට්ටමු. ඉතින් වැඩි කතා කරන්න දෙයක් නැහැ මට. මොකද මේක හදිස්සියෙන් ගහන බ්ලොග් එකක්. ඒ හින්දා වැඩි මොකුත් හිතන්න දෙපා. අඩුපාඩු ඇති. අපි හදාගෙන ඉස්සරහට යමු. මේ පන්සලේ නම මට මතක නෑ. මොකද්ද මම නමක් කිව්ව. එහෙනම් අපි යන වෙලාවට කියන්නේ යනින් ගමන් සෙට්ටමු. විශේෂිත අවස්ථාවල් වල මම පෙන්නන්න. යනින් ගමන් සෙට්ටමු. යාළුවනි අපේ වාහනේ එනවා ගැම්මට. එහෙනම් අපි නගමු අහපව නැවතත් ගමනේ යමු. යාළුවනේ පැය ගානක ගමන් මහන්සියකින් පසු අපි අදාළ ලොකේෂන් එකට යන්නට ඔයාලට මං කියන්නේ ඇහෙනවද දන්නේ නැහැ. වාහන සද්ද වැඩිය. අපිට යන්න තියෙන අර පැත්තටලු. රහට යන්න තියෙන. අර සෙට් එකක් ඉන්න ওই පැත්ත තමයි යාළුවනේ අපි අද වැඩේ වෙන්නේ. එහෙනම් අපි අතුලට ගිහලා බලමු මොකද්ද වෙන්නේ අද වැඩේ කියලා. අපි යමු අතුලට. යාළුවනි ඔයාලා දන්න ලස්සන ප්ලේස් එකක තමයි මම ඉන්න වෙලාවේ
ඇත්තටම කිව්වොත් එහෙනම් මම මේකට ආවේ මේ පැත්තේ යාළුවෙක් කෝල් එකක් දීලා කිව්වා මෙහෙමයි චුටි වැඩ වගේක් තියෙනවා මචං වරින් චුට්ටකට කියලා. ඉතින් මේ වැට්ටිකාරේ යනවා. ඒ වගේම රහි කීඩා පිටණි වැඩ වගේක් තියෙනවා ඉස්සරහට පෙන්නන යාළුවනේ මොකක්ද මේ වැට්ටි කියලා ඔයාලා ලස්සනට මම ඒ වගේම මේ ඔයාලා දන්න ලස්සන ප්ලේස් එකක ඉන්නේ. ඒ වගේම අපි ඉස්සරහට එන්න තියෙන වීඩියෝ එකට ලොකේෂන් එක බලන්න තියෙනවා. ඒ වැට්ටිකටත් එක්ක එකපාරම යාළුවනේ අපි යාළුවෝ ඉස්සරහට අපිට වීඩියෝ කරන්න එපා කිව්වා. ඒක ඇතුලෙන් මේ එහෙම මේ තහනම් කියලා දෙයක් තියනවලු. ඒකින්ද අපිට වීඩියෝ කරන්න එපා කිව්වා. ගමන්නේ. දැන් ඉතින් මම උදේට කණ්ඩායි යන්නේ යාළුවනේ. බඩිගිනි. මෙන්න මෙතන තියෙනවා අපේ PS කියලා කඩයක්. ඒකකින් කන්න තමයි යාළුවනේ යන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා කන්න. Sol y arena, oh so bright, baila conmigo toda la night. යාළුවනේ ඔන්න ඉතින් මම ආවා නත්තලට බඩුවයක් ගන්න කියලා out of fashion එකට. මේක දින යාළුවනේ සුපිරි ඩිස්කවුන්ට් වගේක් තියෙන යාළුවනේ. නත්තලට බඩු ගන්නවා නම් ඔයාලත් ගැම්මට මේ පැත්තට සෙට් වෙන්න. කොනක තියෙන්නේ මම හරියටම ලොකේෂන් එක දන්නේ ලොකේෂන් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඔයාලා ගැම්මට ඉන්නේ මේ වගේ ඩිස්කවුන්ට් සෑහෙන ඩිස්කවුන්ට් එකක් දෙනවා කිව්වා යාළුවනේ. අපි බලමු ඇතුළට ගිහිල්ලා කොහොමද මේක තත්ත්වය කියලා. ඉතින් යාළුවනේ අපි ෂූට් එකේ වැඩටත් යනවා. ෂූට් එකට ලොකේෂන් එකක් බලන්න තමයි ආවේ. ඉතින් අපි ලොකේෂන් බලලා දැන් ෂූට් එකක් කරන ගමන් ඉන්නේ යාළුවනේ. කොහොම තමයි වෙන්නේ අද බ්ලොග් එක. එහෙනම් යාළුවනේ අපි අතුල් ගිහිල්ලා බලමු කොහොමද මේකේ දෙන අපිට මේක කියලා. ඒ වගේම අපි අතුල් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කින්න මන්ද විස්තර ටික. නත්තලට බඩු ගන්න ඕන අනිවාර්යයෙන්ම මම කියන්නේ මේ out of fashion කියන එක ඕලන්නේ. අපි අතුල් ගිහිල්ලා බලමු යාළුවනේ. තාම ෂොප් එක ඕපන් කරලා නැහැ. මොකද 10ට තමයි ෂොප් එක ඕපන් කරන්නේ. දැන් වෙලාව 9:50යි. තව විනාඩි 10ක් තියෙනවා යාළුවනේ. ඒ වගේම මම ආපු කාර් දෙක ඔන්න කාර් තුනක් තියෙනවා යාළුවනේ. මම ආපු කාර් තුනම ලස්සනට පාක් කරලා තියෙනවා. අපි එන ඇතුළට ගිහලා බලමු කොහොමද මේකේ බඩු ක්වොලිටිද ඒ වගේම වැඩ ටිකක් බලමු ඉස්සලා.
The wind hums songs at the break of day, whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills through the velvet dark, etching patterns, leaving its mark. The roots stretch deep, the earth's gentle sigh, a lullaby sung to the open sky. Oh, whispering pines, sing me your tune, caught in the rhythm of the stars and the moon. Teach me the language of rustling leaves, stories that linger on the breath of the breeze. The dawn paints gold on the mountain's crown, while rivers whisper truth as they flow down. And their songs entwine with the trees that stand, knotted in time by nature's hand. Each echoing step on the forest floor opens a world through an ancient door. The silence alive, yet brimming with sound, in the arms of solitude. යාළුවනේ අපි බඩු ගත්තා එම්මට යාළුවනේ අපි යමු දැන් ඉස්සරහට කොහෙන්ද යන්නේ මේ බිල්ලක් තියනවනේ. ඔව් අර සෙල් මෙතනයි. මිස් එක ඔව් දාන්න. හරි යාළුවනේ අපි තවත් බඩුවක් ගන්න යන්නේ මේක ඇත්තටම මේ සුපිරිය. ඒ කියන්නේ මේ ඩිස්කවුන්ට් තියෙනවා සුපිරියටම. මොන පැත්තෙම කරුවොත් වාසි මේ අද තවත් බඩු ගන්න යන්නේ. යාළුවනේ තියෙන හතර වටේම තියෙන සුපිරි ඩිස්කවුන්ට් එකක් තියෙනවා. එහෙනම් අපි එළියට ගිහලා සෙට් යාළුවනේ මෙතන යනවා පුලිකෝල් මැච් එක බලමු ගහයිද කවුරු ගහන්නේ කවුරුත් ගහන්නේ ගහපියව් මේ පැත්තෙන් ගෝලේ එල්ල කරනවා වන්ත පාරක් එල්ල කරනවා හරියට ලබා ගන්නවා දාමනවා මේ ලකුණක් ලබා ගන්නවා මේ අවස්ථාවේ ගෝලේ එහා පැත්තේ පිටට ලැබෙනවා ඉතින් ගෝලේ වුණා මේ පැත්තට ගෝලේ වුණා ගැහුවා මේ පැත්තට ආවා ඕ මයි ගෝඩ් අනිත් පැත්තට ලකුණක් හම්බුණා හයි මම රත්තරයි යාළුවනේ ඉතින් අපි දවල්ට කණ්ඩායි යන්නේ
අද ආපු වැඩේ යාළුවනේ එච්චර ලොකුවට හරි ගියේ නෑ. ඉතින් දවල්ට කන්න මම බත් එකක් ගත්තා කඩින්. වාහනේ නවත්තලා අපි බත් එකක් ගත්තා කන්න. මේකේ තියෙනවා පරිප්පු තියෙනවා පොලොස් තියෙනවා. තමුණා හරි එකක් තියෙනවා මෙතන. එන යාළුවනේ අත් කාලා ගැම්මට සෙට් වෙමු යාළුවනේ. යාළුවනේ කියන්න ඕන අද ආපු වැඩ ටික හරියට කරගන්න බැරි වුණා. ලොකේෂන් ටික බැලුවා ෂූට් එක ගහන්න ෂූට් එකෙන් භාගයකුත් ගත්තා. ඒ වගේම අපේ තව යාළුවෙක් එන්න ඕන කිව්වා. එයා දෙන්න තමයි හිටියේ. යාට එන්න බැරි වුණාද පොඩි අවුලක් හින්දා. ඒ වගේම අද ආපු ඇක්ට් එක යාළුවනේ කරගන්න බැරි වුණා හරියට. ඒ වගේම සමහර තැන්වල මට වීඩියෝ කරගන්නත් බැරි වුණා. ඉතින් යාළුවනේ බ්ලොග් එක මෙලෙස ඉවර වීමේ හැකියාවකුත් තියෙනවා. බලමු ඉස්සරහට පොඩි චූටි තැන් දෙකක් තුනකට යන්න තියෙනවා. අපි එහෙම වුණොත් එහෙම කොහොම හරි බත් කාලා අපි සෙට් වෙමු ආයේ. එහෙනම් ඉතින් කාලා සෙට් වෙමු යාළුවනේ. මම රත්තර යාළුවනේ. දැන් තමයි යාළුවනේ වැඩ කට්ටිය ඉවරක් වුණේ. අපි තාම එනින් ගමන් ඉන්නේ මේ කොළඹ පහුවෙලා දැන් හයිවේ එකට දාන්න තමයි යාළුවනේ යන්නේ. පොඩ්ඩක් නැවතුවා පොඩි වැඩක් තියෙනවා කරගන්න යාළුවනේ යන්න කලින්. ඉතින් අද බ්ලොග් එක මෙහෙම තමයි ඉවරක් වෙන්න යන්නේ. සමහර තැන්වල යාළුවනේ අපිට වීඩියෝ කරන්න දුන්නේ නැහැ. ඒකින්ද සමහර තැන් ගන්න බැරි වුණා. එතකොට අද දවස ටිකක් අවුල් දවසක්. ඉතින් ඒකින්ද සමහර දේවල් ඇඩියට දුන්නේ යාළුවනේ අද දවසේ. කෙසේ හෝ යාළුවනේ මෙසේ බ්ලොග් එක ඉවරක් ගන්නයි යන්නේ. එහෙනම් මම හිතනවා ඔයාලා වීඩියෝ එක ලස්සනට ගැම්මට බලයි කියලා. ඒ වගේම අලුතෙන් එකතුම කෙල්ලෝ ගැම්මට සබ්ස්ක්‍රයිබර්ස් කරලා තියාගන්න. අපේ අලුත්ම වීඩියෝ එක හෙට අනිද්දාට වැටෙනවා. හෙට අනිද්දා කියන්නේ මේ සතිය ඇතුළත කොහොමද වැටෙනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාගෙන යාළුවන්ට දැනගන්න ෂෙයා පාරකුත් දාගෙන යමු යාළුවනේ. එහෙනම් මෙසේ බ්ලොග් එක ඉවරයක් වෙනවා. එහෙනම් ඔක්කොම good night. ඒ වගේම PS